මේ දවස්වල ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන හිරිපොන්ද වැස්ස ටෙලි නාට්‍යය ලොකු වෙනස්කමක් වෙලා තියෙනවා. ප්‍රධාන චරිතය වූ අභීගේ චරිතය හදිසියේ කතාවෙන් ඉවත් වී ඇති බව ඔබ මේ වන විට දන්නවා. ඒත් ඒකට හේතුව ඔබ හරියටම දන්නවද? ඒ වගේම තමයි ලවන් කතාවෙන් ඉවත් වීමත් සමග නොහිතපු අර්බුද රැසක් කතාවේ නිර්මාණය වෙමින් පවතිනවා. අභීගේ අම්මා අක්කා කතාවේ කොටස් අතර නැති බව ඔබට මේ වන විට පෙනී යනවා. මේකින් කතාව දිනපතා නරඹන ප්‍රේක්ෂකයන් නම් අපහසුතාවයට පත්වන බව නිසැකයි. ඉතින් අභී වෙනුවට අභීගේ චරිතයට පණ පවන්නට පැමිණෙන්නේ විහස් ගුණසේකර. ඉතින් කතාවට නම් සමහරු කියනවා ආත්මිකගේ පෙම්වතා චරිතයට අලුතෙන් පණ පවන්නට එකතු වෙන මොහු ආත්මිකගේ සැබෑ ජීවිතයේත් පෙම්වතායයි කියලා. ඉතින් ඔහු නිරූපණ ශිල්පියෙක් වගේම 2023 වසරේ CJ අවුරුදු කුමරා බවටද පත් වී තියෙනවා. ඉතින් කතාවට අලුත් වෙනසක් එකතු කරමින් කතාවට එකතු වූ ඔහු අභීගේ චරිතයට සාධාරණයක් ඉටු කරයිද? ඉතින් විහස් ඔබගේ ඉදිරි කලා ජීවිතයේ කටයුතු වලට අපි හැමෝම සුබ පැතුම් එක් කරනවා. ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්.